හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන මුදල් රුපියල් බිලියනයක් පමණ වියදම් කරමින් පෞද්ගලික විදේශ සංචාරවල නිරත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. රාජ්‍ය මුදල් අයුතු අවභාවිතය සම්බන්ධයෙන් තමයි මේ විමර්ශන ආරම්භ කර තිබෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර දී ඇතැයි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියට දැනුම් දී තිබෙනවා. ඊට අදාළ වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දන්වා තිබුණා. එම සිදුවීමට අදාළව සිදු කරන විමර්ශනයට අවශ්‍ය නියෝග අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබෙනවා. ඊට අවසර ලැබී තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල් බිලියනයකට අධික මුදලක් සංචාර වෙනුවෙන් වැය කර ඇති බව පාර්ලිමේන්තුවේදී කරුණු කියවුණා. කෙසේ වෙතත් 2022 ජුලි සිට 2024 සැප්තැම්බර් දක්වා වූ මාස 26ක කාලයේදී විදේශ රටවල් සඳහා සංචාරය 24ක් සිදු කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතේ 2023 වාර්ෂික කාර්යසාධන වාර්තාව අනුව VVIP සංචාර සඳහා 2023 වර්ෂයේදී ජනාධිපති කාර්යාලයෙන් එම අමාත්‍යාංශයට ලබා දී ඇති මුදල රුපියල් 3,74,86,300ක් වන අතර ඉන් රුපියල් 3,63,08,09,000ක් වැය කර තිබෙනවා. එම වැය කිරීම වෙන් කරන ලද ප්‍රතිපාදනයෙන් 97ක් වෙනවා. ජනාධිපතිවරයෙකු විදේශගත වීමේදී ගුවන් ටිකට්පත් වෙනුවෙන් ගෙවීම් කරන අතර ඊට අමතරව තවත් දීමනා සහ ගෙවීම්ද කරනු ලබනවා. ඒ සම්බන්ධයෙන් 2015 මාසේ 15 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් RHS සමරතුංග නිකුත් කර චක්‍රලේඛයක් තිබෙනවා. රාජකාරී විදේශ ගමන් සඳහා විනිමය මුදා හැරීම හා ඒ ආශ්‍රිත වියදම් ලෙස සඳහන් එම චක්‍රලේඛය සාකච්ඡා සම්මන්ත්‍රණ පුහුණු වැඩසටහන් ඇතුළු සියලු රාජකාරී කටයුතු සඳහා විදේශගත වන නිලධාරීන්ට අදාළ වෙනවා. නිලදූත කාර්යයක් සඳහා රජය නියෝජනය කරමින් විදේශගත වීමේදී විදේශ රජය හෝ ප්‍රධානක ආයතනය විසින් එම රටේදී දරනු ලබන ගමන් වියදම්, ගුවන් තොටුපළ ගාස්තු, දූරකථන වියදම් යනාදී පියවා ගැනීම සඳහා කිසියම් මුදලක් නොගෙවන විටදී එක් දිනකට ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 75ක් පැගිනු උපරිම දින 15ක් සඳහා ඒ යටතේ ලැබිය යුතුයි. එවැනි විදේශගත වීමකදී නවාතැන් හා ආහාර පාන සඳහා වූ වියදම් විදේශ රජය හෝ ප්‍රධානක ආයතනයේ විසින් නොදරනු ලබන අවස්ථාවකදී සංයුක්ත දීමනාවක් ගෙවනු ලබනවා. එම සංයුක්ත දීමනාව රටවල් අනුව බෙදා තිබෙනවා. ඊට අමතරව පළමු වන හා දෙවන ගණය වශයෙන්ද බෙදා තිබෙනවා. එම පළමු ගණයට අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුගාවවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා සභාපතිවරුන්, මහනගර සභා පුරපතිවරුන් හා නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් අයත් වෙනවා. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ සිදු කළ ඇතැම් සංචාරයන් පෞද්ගලික අරමුණු වෙනුවෙන් කළ සංචාර මෙන්ම ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය දූත මණ්ඩල නොමන ඔහුට පුද්ගලිකව ආරාධනා ලැබුණු විවිධාකාර සැසිහා සමුළු වලට සහභාගී වූ අවස්ථා බව පෙනී යනවා. එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවලට ඇතුළත් නොවූ වෙනත් ආකාරයෙන් වියදම් කර ඇතිදයි සොයා බැලීමට සිදු වෙනවා.